ඉතින් හැමදාමත් වගේ ආදරෙන් ඔයගොල්ලෝම ටෙක් බොක්ස් YouTube channel එකට පිළිගන්නවා. අද මම අරගෙන ඇවිල්ලා තින්නේ ලංකාවට අඩුවෙන් එන ඒ වුණාට යුරෝප් කන්ට්‍රි වල ගොඩක් පාවිච්චි වෙන Panasonic earbuds දෙකක් රිවිව් කරන්න. Panasonic කියන්නේ ලංකාවේ මාකට් එකේ වැඩි ඇහෙන නමක් නෙමෙයි. ඒ වුණාට Panasonic කියන්නේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ සංගීතමය අත්දැකීම් සපයන හොඳම භාණ්ඩ නිෂ්පාදන කියන ආයතන. සාමාන්‍ය සංගීත සංදර්ශන පැත්තට යනකොට ප්‍රොෆෙෂනල් මියුසික් පැත්තට යනකොට වේදිකාව උඩට යනකොට විශේෂයෙන් Panasonic කියන නම අනිවාර්යෙන් ඇහෙනවා. මොකද කේබල් එකක් ගත්තාත්, ගිටාර එකක් ගත්තාත්, සවුන්ඩ් මික්සර් එකක් ගත්තාත්, ඊට පස්සේ ඩ්‍රම් සෙට් එකක් ගත්තාත් මේ වගේ. ඉතින් Panasonic කියන්නේ මැලේසියන් කම්පැනි එකක්. ඒ වුණාට මේගොල්ලෝ යුරෝප් මාකට් එක ටාගට් කරලා තමයි මේව නිර්මාණය කරන්නේ. ඉතින් මම අද මේ ගෙනල්ලා තියෙන REZ S500W කියන මේ earbuds දෙක ලංකාවේ මාකට් එකේ හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. ඒ වුණාට යුරෝප් මාකට් එකේ බොහොම ප්‍රසිද්ධ මීට අවුරුදු දෙකකට කලින් ආපු බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අද වෙනකන් සිංහල භාෂාවෙන් මේ earbuds දෙක ගැන රිවිව් එකක් නැති නිසා මම හිතුවා මේ ගැන සිංහල භාෂාවෙන් ඔයගොල්ලොත් එක්ක මේ විදියට රිවිව් එකක් කරලා මේකේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. ඉතින් මේකේ කම්පැනි එක වෙන්නේ Panasonic හඳුන්වන්නේ True Wireless earbud කියලා. ඉතින් මේකේ box එකේ තියෙන මේ interior design එක මේ විදියට සඳහන් කරලා තියෙනවා මේකේ තියෙන features සහ මොනවද අපිට ලැබෙන්නේ කියලා. ඒ වගේම box එකේ අනිත් පැත්ත ගත්තාම අනිත් පැත්ත මේ විදියට transparency එකක් එක්ක අපිට earbuds දෙක සහ pouch එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙනවා. මේකේ අනිත් තව එක පැත්තක් තියෙනවා box එකේ පැත්තේ තියෙනවා. අපි මුලින්ම මේකේ ඉස්සරහ පැත්ත බලමු. ඊට අපි මේකේ box එකේ මුලින්ම බැලුවාම මේකේ True Wireless Noise Cancellation කියලා ගහලා තියෙනවා. ඊළඟට ඒ වගේ මේකම German භාෂාවෙනුත් සඳහන් වෙනවා. Features විදිහට මුලින්ම තියෙනවා Dual Hybrid Noise Cancellation for Wideband and Deep Noise Suspension. Ambient Sound Mode to hear external sound. Water Resistant. IPX4 certificate එක තියෙනවා. ඒ වගේම IEC 60529 කියන certificate දෙකම මේකට ලැබිලා තියෙනවා මේ වෙනකොට. පැය 6මාරක ප්ලේබැක් ටයිම් එකක් තියෙනවා. ටෝටල් ප්ලේබැක් ටයිම් එක පැය 19මාරක් තියෙනවා. ඒ වගේම ක්වික් charge පහසුකම දීලා තියෙනවා. විනාඩි 15ක charge එකකින් විනාඩි 70ක ප්ලේබැක් දෙකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ එක earbud එකක් විනාඩි 70 ගානේ දෙකට විනාඩි 70 ප්ලේබැක් දෙකක් ගන්න පුළුවන් විනාඩි 15ක charge එකකින්. earbuds එකේ උඩ touch sensor එකක් තියෙන්නේ. ඒක pressure sensitive එකක්වත් බටන් එකක්වත් නෙවෙයි තියෙන්නේ. heat එකට sensitive වෙන touch sensor එකක් තියෙන්නේ. high quality call sound with waveforming noise reduction. වටෙන් එන ඔක්කොම noise එක cut කරලා high quality voice එකක් අනිත් පැත්තට ඇහෙන විදිහට high quality call sound එකක් generate කරන්න පුළුවන් තාක්ෂණයක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් අපි මේක unpack කරලා බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ සහ කොහොමද මේකේ experience එක කියලා. box එකේ හරි ගාම අපිට තියෙනවා USB-C to USB charging cable එක මේ විදිහට බලා ගන්න. ඊට පස්සේ මේකේ තියෙනවා මේ විදිහට ලස්සන tray එක දාලා අපේ earbuds දෙක අපි ඒක චුට්ටක් පැත්තකින් තියාගමු. ඊළඟට තියෙනවා මම කිව්ව මේ earbuds ටික මේවා sizes වෙන වෙනම packets කරලා තින්නේ. මේ විදිහට label කරලා extra small එහෙම 1 by 1 label කරලා ඔක්කොම වෙන වෙනම පැකට්ස් කරලා තියෙන්නේ. ඔක්කොම වෙන වෙනම පැකට්ස් කරලා ඉන්නේ. ඊළඟට මේක ඇතුලේ තියෙනවා තව paper works ගොඩාක්. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා, ජර්මන් භාෂාවෙන් තියෙනවා, පෝලන්ඩ් භාෂාවෙන් තියෙනවා. ඉතින් මම වීඩියෝ එක පටන් ගන්නකොට ඔයගොල්ලොත් එක්ක කිව්වා මේ ප්‍රොඩක්ට් එක ටාගට් කරලා තියෙන්නේ 100% යුරෝපියන් මාකට් එකට විතරයි. ඉතින් ඉංග්‍රීසි භාෂාව වරුණාම අනිත් හැම එකක්ම යුරෝපියන් ලැන්ග්වේජස් විතරයි මේක තියෙන්නේ. මම ඒක පැත්තකින් තියාගන්නම්. ඊට අමතරව ආපහු එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ keep the earphones and earpieces out of the reach of children and pets. පොඩි ළමයින්ගෙන් සහ සත්තුන්ගෙන් ඈත් කරලා තියන්න කියලා තමයි මේකේ තියෙන්නේ. මේක දින කරගන්න ඕන විදිය, බඩ් එක මාරු කරගන්න ඕන විදිය, ඊට පස්සේ පළවෙනි පාර පාවිච්චි කරනකොට කොහොමද කරන්නේ, මේකේ තියෙන කෑලි මොනවද, හරිද? ඒ ඔක්කොම මේකේ තියෙනවා විස්තරේ. ඔක්කොමත් හරි මේක මේකෙන් එළියට ගන්න අමාරුයි. මේ earbud එක පර්චේස් කරාම අර අපි හැමදාම ගන්න ඒවායි අපි මේකනේ ගන්න මේ ඩිවයිස් එකනේ මේකෙන් ස්පොන්ජ් එකෙන් එළියට ගන්න. මේක එහෙම නෙවෙයි තියෙන්නේ, පොඩ්ඩක් වෙනස් විදිහට තියෙන්නේ. මේ ස්පොන්ජ් එකත් එක්ක තමයි මේක ගන්න පුළුවන් මේ විදිහට. මෙන්න මේ විදිහට ගන්න පුළුවන් අපිට මේ ස්පොන්ජ් එකත් එකට ඇඟිල්ල දාන්න තරම් මේක හදලා තියෙනවා. ඉතින් මම මේක දැක්කේ නෑ. ඒකෙන් පවුච් එක ඊළඟට වෙනම තියෙනවා. අපි මේ දෙක වෙකින් ගලවගෙන ඉමු. ඉතින් මේ තියෙන්නේ Panasonic S500W කියන earbuds දෙක. මේක තව මොඩල් එකක් එනවා 300 කියලා. ඒක charging time සහ performance එක features අඩුයි. මේක යට ගහලම තියෙනවා
European Panasonic marketing in Europe එහෙම ගහලා තියෙනවා made in Malaysia කියලා ගහලා තියෙනවා. ඉතින් මේක යුරෝපියන් මාකට් එකේ මිල සාමාන්‍ය යුරෝ 200ක් 250ක් වගේ වෙනවා. මට මේක Altex එකේ ඔෆර් එකකින් තමයි ලැබුණේ. මම ගත්තේ ඊට වඩා අඩුවට ලංකාවේ මුදලින් මේක සාමාන්‍යයෙන් රුපියල් 70000ක් 75000ක් විතර මුදලක් වෙනවා. ඒ වගේම තමයි අපි බඩ්ස් දෙක ගැන මුලින්ම කතා කරමු. මේකේ තියෙනවා LED indicators තුනක්. ඔයාලට කැමරාවකට පේනවද දන්නේ නැහැ. මෙතන පවුච් එකේ යට තියෙන LED indicators තුනක්. මේකෙන් පවුච් එකේ charge එකේ ප්‍රමාණය සහ මේක charge එකට plug කරාම charge වෙන කරන්ට් එකට plug කරාම ඒකේ තත්ත්වය දක්වනවා. ඉතින් මේක අපි first time plug කරලා බලමු කොහොමද එන්නේ කියලා. අපි මේක මේ විදිහට අරගෙන USB type C charger එකකින් first time plug කරන්න කලින් මේක ඇතුළට මේ විදිහට අපි earbuds දෙක දාගෙන ඉන්න ඕනේ. මේක වෙනම එන්නේ. මේ earbud එකේ ඔයගොල්ලෝ බැලුවහම මෙතන තියෙනවා රත්තරන් පාට මේ connectors ගොඩාක් තියෙනවා. හරිද? මේකේ මේ ලොකු දෙක තමයි magnet detectors දෙක. මේ දෙකෙන් තමයි මේක pouch එකට ඇලිලා තියෙන්නේ. ඊට පස්සේ තුනක් තියෙනවා power line වලට. එකක් තියෙනවා data transfer කරන්න. හරි? ඔය විදිහට තමයි මේක තියෙන්නේ. මේකේ pouch එක ඇතුළත ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. බොහොම ලස්සන ටිකක් අර බර ඇඩ්වාන්ස් හැඩි දැඩි පොඩක් බර පෙනුමට ඒක හදලා තියෙනවා. මේක මේ විදිහට පවුච් එකට දැම්මහම සාමාන්‍ය හොඳ මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා. ඒක තමයි ගන්න අමාරුකුත් නැහැ. ටක් ගාලා ගන්නත් පුළුවන්. මේ විදිහට මේක පවුච් එකට දාගෙන ඉන්න ඕනේ. මේ දෙකම අපි charge කරන්න plug කරන්න කලින්. දාගෙන අපි මේක මෙහෙම charger එකට ගහපු ගාම ඔයගොල්ලන්ට පේනවා මෙතන සුදු පාටින් light තුනක් indicate වෙනවා. මම හිතනවා කැමරාවකට පේනවා ඇති කියලා. ඒ තුන indicate කළා පවුච් එකේ සහ බඩ්ස් තුනේ තියෙන charging ප්‍රමාණය ඇනලයිස් කරලා මේක charge වෙන්න පටන් ගන්නවා මේ විදිහට කොනකින්. ඒ අතරේ අපි මේක ඇරියොත් අපිට බලා ගන්න පුළුවන් earbuds දෙක pouch එක කියන තුනම එකවර charge වෙනවා. ගොඩක් වෙලාවට Apple මම හිතන්නේ Apple වල වගේ සමහර earbuds වල තියෙනවා charge වෙන අනුපිළිවෙලක්. මුලින් pouch එක ඊට පස්සේ buds දෙක. එහෙම නැත්නම් වම charge වෙලා දකුණ charge වෙලා pouch එක charge වෙනවා. ඒ වගේ අර arrangement එකක් දෙන්න. මේක එහෙම නෑ. මේකේ තුනම එකවර charge වෙනවා. buds දෙක සහ pouch එක කියන තුනම එකවර charge වෙනවා. කියලා තියමු ටිකක් මේක charge වෙන්න. ඒ අතරේ මම කියන්නම් ඔයගොල්ලන්ට මේකේ අනිත් තියෙන ස්පෙෂල් දේවල් ගැන. මුලින්ම මේකේ connectivity ගැන මම පොඩ්ඩක් විස්තර කරන්න. මේකේ connectivity එක Bluetooth 5.0 වලින් තමයි connectivity එක හැදෙන්නේ. මේකේ වෙනමම තාක්ෂණයක් තියෙනවා stable connectivity එකක් තියාගන්න. කියන්නේ frequency එක අඩු වුණත් අපි ගොඩක් දුර ඉඳියත් ජංගම දුරකථනයත් එක්ක අපි ගොඩක් ඈතට මේ frequency එක විදියකට තියාගන්න මේකේ වෙනමම ටෙක්නොලොජි එකක් පාවිච්චි කරනවා මේගොල්ලෝ. අර අපි කියන්නේ සමහර earbuds ගත්තාම ටිම්බෙල් එකගේ චරබර ගන්නවා චිරි දානවා. එහෙම නැහැ. ඒ අර codec support කරන්නේ නැති ඒවා තමයි මේ විදියට එන්නේ. ගොඩක් වෙලාවට Chinese earbuds අඩුවට තියෙන earbuds එහෙම ගත්තාම ඔය Apple වලත් clone වෙනවා. මේ clone පාවිච්චි කරනකොට අපිට අඳුර ගන්න පුළුවන්. ඒවයි codec support කරන්නේ නැහැ. codec support කරන්නේ නැති වුනහම bass, triple, voice මේ වගේ සංගීතයේ තියෙන එක ඉන්ස්ට්‍රුමන්ට් වෙනම සද්ද අඳුර ගන්න බෑ. ටක චර සද්දයක් තමයි ඇහෙන්නේ. අපි කලින් කතා කරා voice assistant ගැන. voice assistant පාවිච්චි කරන්න පුළුවන් මේකේ long touch එකකින් අපිට voice assistant පාවිච්චි කරන්න පුළුවන්. මේකේ inbuilt Alexa, Siri, Google Assistant ඒ ඔක්කොම මේකේ inbuilt තියෙනවා. ඒ වගේ තමයි මේකේ මේ buds දෙකට separately transmitters දෙකක් තියෙනවා. අපිට buds දෙක වෙන මේන් එකක් නැති වුණා කියලා හිතන්නකෝ. මේකක් බස් එකකදී කොහේ හරි වැටිලා නැති වෙනවා. ඒ නැති වුණත් අපිට අනිත් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. එකකින් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එකෙත් වෙනමම separately transmit එකක් තියෙනවා. pouch එකත් එක්ක වගේම mobile phone එකත් එක්කත් ගනුදෙනු කරන්න. ඊළඟට මේ earbud එක ගත්තාම දැන් charge වෙලා මේක pouch එකෙන් එළියට ගත්තාම එනවා පුංචි සද්දයක්. සිරිම්බි රිංගාලා ටිලිංගල් සද්දයක් එනවා. හරි ස්මූත් කනට ප්‍රියමනාප සද්දයක් ඇහෙනවා. ඒ වගේ මේ earbud එක ගත්තාම මේකේ dual microphones තියෙනවා. පැහැදිලි voice එකක් අනිත් පැත්තට දෙන්න. හරිද? එක මයික්‍රොෆෝන් එකක් තියෙන මෙතන මේක ගාව ඊට පස්සේ මේකේ මෙතන තියෙනවා තව මයික්‍රොෆෝන් එකක්. ඒ ඩුවල් මයික්‍රොෆෝන් යූස් කරන්නේ කෝල් එකක ඉන්නකොට අනිත් පැත්තේ කෙනාට හොඳ පැහැදිලි voice එකක් noise වලින් තොර voice එකක් ලබා දෙන්න. noise ඒගොල්ලෝ අහලා noise වෙනුවට voice සහ sounds විතරයි අපිට දෙන්නේ. ඇතුළේ noise සම්පූර්ණයෙන් cancel කරනවා. noise cancel කරන විදි දෙකක් තියෙනවා. සමහර ඒවා මේ බඩ් එකෙන් විතරයි. කියන්නේ මේක කනට ගැහුවාම කිසි දෙයක් ඇහෙන්නේ නැති වෙන කන සීල් වෙලා යනවා. එතකොට noise cancel වෙනවා. ඒක එක විදියක්. ඒක අර පරණ cheap හොර විදිය කිව්වොත් හරි. ටෙක්නිකලි විදියට noise cancellation කරන්නේ
අපේ කනට එළියෙන් එන ශබ්ද අපේ කන ඇතුලේ තියෙන කම්බරේ කියලා කියන එකේ වැදිලා ඒක දෝංකාර දුන්නොත් ඒක සෙලවුණොත් තමයි ශබ්දයක් දෙලා පිටේ ගහන්නේ. ඉතින් මේවයි ටෙක්නිකලි තාක්ෂණික වශයෙන් මේගොල්ලෝ පාවිච්චි කරන උපක්‍රමය තමයි මේ එන ශබ්ද මේක අපි ගහගත්තට පස්සේ මේ එන ශබ්ද කන ඇතුළට යන්න කලින් කනේ කම්බරේට යන්න කලින් මේකේ තියෙන මයික්‍රොෆෝන්ස් වලින් ඒවා ඔක්කොම ගන්නවා. හරිද? ඒවා ඔක්කොම ඇබ්සෝබ් කරගන්නවා. ඊට පස්සේ කන ඇතුළට යන මොකද ශබ්ද ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට තමයි මේකේ noise cancellation කරන්නේ. එතකොට අපිට මේ ගැහුවා කියලා මේක ගහගත්ත කියලා වටේ තියෙන ශබ්ද ඇහෙන්නේ නැති වෙන්නේ නැහැ. මේක ගහගත්ත කියලා වටේ තියෙන ශබ්ද ඇහෙන්නේ නැති වෙන්නේ මට හැමදේම එළිය වින්ඩ් එකේ ශබ්ද මේකේ ෆෑන් වල ශබ්ද මේ හැමදේම ඇහෙනවා. ඒ ඇහුණට මේක ඇක්ටිව් noise cancellation on කරාට පස්සේ මේ වටේ තියෙන ශබ්ද ඔක්කොම ඒ කියන්නේ මේකේ තියෙන inbuilt microphone වලින් ඒ ශබ්ද මං වෙනුවට එයා අහන්න ගන්නවා. එතකොට මගේ කන ඇතුළට එන්න දෙයක් නැහැ. එළියෙන් මේවා අහලා ඉවර කරනවා. අන්න ওই තාක්ෂණයෙන් තමයි active noise cancellation වැඩ කරන්නේ මේ Panasonic buds දෙකේ. ඉතින් අපිට මේක මාකට් එකේ කළු සහ සුදු කියන වර්ණ දෙකකින් මිලදී ගන්න. ඒ වර්ග දෙක තමයි වර්ග දෙකකින් විතරයි එන්නේ. මේක ටිකක් ලොකුයි වගේ හිතෙන්න පුළුවන්. ඒ වුණාට මේක චුට්ටක්වත් බර නැහැ. බර නැත්තේ නෑ. සාමාන්‍ය බරක් තියෙනවා. නිකන් හුලං වගේ සැහැල්ලුත් නැහැ. නිකන් අනවශ්‍ය විදිහට බරකුත් නැහැ. මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා බව දැනන විදිහට බරක් මේක තියෙනවා. මේක ප්ලග් කරනකොට මේකවල ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් දීලා තියෙනවා. මේකේ මේ රත්තරන් පාට මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේන්නේ හිල් ඒ ටික උඩ පැත්තට එන්න. හරිද? ඒ ටික ඔළුවේ කොණ්ඩේ හිස් තියෙන පැත්තට එන්න මෙහෙම අල්ලලා මේක ප්ලග් කරන්න කියලා තියෙනවා. ප්ලග් කරාට පස්සේ චුට්ටක් අතින් මෙහෙම දෙපැත්තට කරාට පස්සේ අපේ කනට සෙට් වෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ටච් කන්ට්‍රෝල් එක. මේක ටච් කරනකොට ශබ්ද එනවා. චුටි බීප් ශබ්දයක් එනවා. ලොං ප්‍රෙස් එකේදී ඔෆ් වෙනවා. ඊළඟ ලොං ප්‍රෙස් එකේදී noise cancelling on වෙනවා. ඊළඟ ලොං ටච් එකේදී ambient sound on වෙනවා. ambient sound on වුණාම hybrid විදිහට වැඩ කරනවා. මට මේ ෆෑන් වල එළිය ශබ්දෙත් ඇහෙනවා. ඒ වගේම noise cancellation music ඒවත් ඇහෙනවා. ඊළඟ ලොං ටච් එකේදී තියෙන සියලුම features auto off වෙනවා. ඔය විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මේක හරි මම දන්නේ මේක හරි අමුතුම පෙනුමක් තියෙන එකක්. ඔයගොල්ලන්ට මම ලං කරලා පෙන්නන්න මේ විදිහට Panasonic කියලා මෙතන ගහලා තිනවා. ඊපස්සේ හරි අමුතු ඩිසයින් එකක් තියෙන්නේ. ඒ වුණාට මම හිතන්නේ මේක කනට දාගත්තට පස්සේ නිකන් කණෙන් එළියට ලොකුවට ගෙඩිය වගේ පේන්නෙත් නෑ. අනිත් ඒවාට වඩා ටිකක් ලොකුයි. හරි අමුතු ෆීල් එකක් දෙන්නේ. කනේ නෑ කියලා තේරෙන්නේ නැහැ. හරිද? කනේ තියෙන බව තේරෙනවා. සමහර earbuds තියෙනවා මේක කනේ තීද නැද්ද නැහැ. සමහර වෙලාවට අත ගාලා බලන්න ඕනේ මේක හැලිලා තියෙනවද කියලා. එහෙම එකක් නැහැ. කනේ තියෙන බව තේරුනේ උනාට කිසි අමාරුවක් නැහැ. ඒ වගේම තව earbuds බලනකොට බලන්න ඕන විශේෂ දෙයක් තමයි කතා කරනකොට earbud එක plug කරගෙන කතා කරනකොට earbud එක බුරුල් වෙනවද කියලා. ඉතින් මම දෙකම plug කරගන්නවා. හරි. මම දෙකම plug කරගෙන ambient sound on කරගත්තා. එතකොට මේකේ තියෙන විශේෂ දේ තමයි ගොඩක් ear plug වල තියෙන දුර්වලකම මේකේ නෑ. මේක plug කරගෙන කතා කරනකොට මේ මම කොච්චර හයියෙන් ඔයගොල්ලොත් එක්ක කොහොම කතා කරත් මේක බුරුල් වෙන්නේ නෑ. ඒ වගේම තමයි කෑම කනකොට earbud එක plug කරගෙන කෑම කනකොට බඩ් එක බුරුල් වෙලා වැටෙන්න ගන්නවා. earbuds පාවිච්චි කරන කට්ටියට මේ bad experience ඇති. ඒ වුණාට මේක චුට්ටක්වත් බුරුල් වෙන්නේ නෑ. බුරුල් නොවෙන්න තියෙන්නේ මේකේ මේ බඩ් එකත් එක්ක මේ left right කියලා සඳහන් කරලා තියෙන මෙන්න මේ කෑල්ල රබර් සිලිකන් රබර් ගතියක් තියෙන. ඒකෙන් තමයි කනට මේක හොඳට එල්ල තියෙන්නේ. එහෙම නැතුව මේ බඩ් එකෙන් මේක ඇතුළටම බහැලා නිකන් තද වෙලා hard feeling එකක් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ මේකේ. ඔන්න ඔය විදිහට තමයි earbuds දෙක plug කරගත්තාම ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ. මම හිතනවා හොඳ experience එකක් ගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලෝ යුරෝප් වල ඉන්නවා නම් අනිවාර්යයෙන්ම purchase කරන්න අත්‍යවශ්‍ය earbud එකක් තමයි මේ Panasonic S500W කියන earbuds දෙක. හොඳ experience එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ කාල පාවිච්චි කරන්න පුළුවන්. හොඳ battery life එකක් තියෙනවා. හොඳ brand එකක්. හොඳ sound quality එකක් තියෙනවා. bass හොඳට වදිනවා. clear voice, clear guitar parts, smoothly sounds ඇහෙනවා. මේ හැමදේම තියෙනවා. හැම feature එකක්ම තියෙනවා. සහ මම හිතනවා මේක hard පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකේ dust resistant, water resistant certificate දෙකම තියෙනවා. ඉතින් මේක දාගෙන නාන්න පුළුවන්, gym එකට යන්න පුළුවන්, මේක දාගෙන දාඩිය දාගෙන සෙල්ලම් කරන්න පුළුවන්, ඔයගොල්ලන්ට ස්පෝර්ට් කරනකොට යූස් කරන්න පුළුවන්. යුරෝප් වල ඉන්න ලාංකික විදිහට ඔයගොල්ලෝ ජොබ් එක කරද්දී
ජොබ් එකේ ටයිප් එක මොන වගේ ජොබ් එකක් වුණත් මේක ඒ ඕනම ටයිප් එකක ජොබ් එකක් එක්ක ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. මොකද මේකට වතුර යන්නේ නැහැ. මේක ඇතුළට දූවිලි යන්නේ නැහැ. මොකක් හරි අවුලක් තියෙනොත් කුණු ගැවුල් තියෙනොත් සබන් ටිකක් දාලා හොදලා මේ වේලෙන්න තියලා ඇතුළට දාගන්න විතරයි තියෙන්නේ. පවුච් එකට දාගන්න විතරයි තියෙන්නේ. ඔන්න ඔය ටික තමයි මේකේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕන විශේෂම ෆීචර්ස් ටික. ඉතින් මේක ඔයගොල්ලන්ට Altex එකෙන් පර්චේස් කරන්න පුළුවන්. Altex එකෙන් මේක පර්චේස් කරනකොට ඔයගොල්ලන්ට ඔෆර්ස් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට් එක යුරෝපේ බෙදා හරිනා විදිහට නිල වශයෙන් ඉන්නේ හැම. ඔයගොල්ලෝ දන්නවා හැම බ්‍රෑන්ඩ් එක යුරෝප් වල තියෙන බොහොම හයි ක්වොලිටි ඒ වගේම ඉනෝවේෂන් හොඳ බ්‍රෑන්ඩ් එකක් හැම කියන්නේ. හાર્ඩ් පාවිච්චි කරන්න පුළුවන් හොඳට පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් හැම කියන්නේ හැම වලින් කේබල් එකක් ගත්තත් හැම වලින් අපි පවර් බැංක් එකක් ගත්තත් හැම ඕනම ඩිවයිස් එකක් හැම ඕනම දෙයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි හැම කියන්නේ. ඉතින් හැම තමයි මේකේ නිල ඕතරයිස් බෙදා හරින්න. ඉතින් ඔයගොල්ලන්ට ඕනම Altex එකකින් Flanco එකකින් මේ වගේ ගොඩක් ඉලෙක්ට්‍රික් සම්බන්ධ අවුට්ලට් වල කැලිෆෝර්නියා වල ඕනම එකකින් මේක පර්චේස් කරන්න පුළුවන්කම තියෙනවා යුරෝප් ඇතුළේ ඉන්න ඔයගොල්ලන්ට. ඉතින් ටෙක් බොක්ස් වලින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මට ප්‍රොඩක්ට්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා රිවිව් කරන්න ඔයගොල්ලන්ට. Huawei එකේ watch එකක් තියෙනවා, lap තියෙනවා මේක Logitech එකේ Logitech එකේ Handia කිව්වොත් හරි keyboard එකක් තියෙනවා මේක රිවිව් කරන්න. මේක ගොඩක් Apple Mac දෙකටම පාවිච්චි කරන්න පුළුවන් මේක සුපිරි භාණ්ඩයක්. ඉතින් මේවා රිවිව් කරන්න තියෙනවා. තාම සීල්වත් කඩලා නැති ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා ඔයගොල්ලොත් ෂෙයා කරගන්න. ඒ වගේ මම කලින් වීඩියෝ එකෙත් කිව්වා මේක තාම දිග අරගන්න බැරි වුණා. මේක මේ ලැප් එකට එන අලුතෙන්ම හදලා එන සුපිරි භාණ්ඩයක්. මේකේ USB මයික්‍රොෆෝන් ඔක්කොමත් එක්ක කූලින් ෆෑන් එකක් තියෙන අමුතුම විදිහේ සුපිරි එක්ස්පීරියන්ස් එකක් දෙන භාණ්ඩයක්. මේක තාම රිවිව් කරගන්න ඕනේ. මේවා ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා රිවිව් කරන්න. ඕගොල්ලෝ දිගටම channel එකත් එක්ක එකතු වෙලා මේ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. යුරෝප් වල ඉන්න කට්ටිය විතර නෙවෙයි ශ්‍රී ලංකාවේ ඉන්න හැමෝටම මේ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක එකට ෂෙයා කරගන්න පුළුවන් සහ ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ වගේ රිවිව් කරන්න මට එන ප්‍රොඩක්ට්ස් ඕගොල්ලන්ට ෆ්‍රී දෙන්න ෆ්‍රී ගිව් අවේ එකක් විදියට දෙන්න. මොකද මේවා මට ගොඩ ගාගෙන ඉතල වැඩක් නැහැ. මට මේවා අපෝ රීසෙල් කරන්නත් බෑ. රීසෙල් කරන එක අපේ ඇග්‍රීමන්ට් වලට විරුද්ධයි. ඒ නිසා මම මේවා හිතාගෙන ඉන්නවා ඩොනේට් කරන්න. ඕගොල්ලන්ට විශේෂ ලංකාවේ ඉඳන් යුරෝපේ අපේ channel එක බලලා අපේ සහෝදර සහෝදරයන්ට මේවා ඔයගොල්ලෝ ලංකාවට මේවන්න. මොකද යුරෝප් වල මේ තියෙන ප්‍රොඩක්ට් වල ක්වොලිටිය බ්‍රෑන්ඩ් වල ක්වොලිටිය මේවා එක්ස්පීරියන්ස් කරන්න ඔයගොල්ලන්ට ලොකු මුදලක් වියදම් කරලා යුරෝපෙටම එන්න වෙනවානේ. ඉතින් ඊට වඩා ලේසි ක්‍රමයක් තමයි මේ විදිහට ඒ වගේම තමයි කාට හරි යුරෝප් වලින් මේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්න ඕන නම් මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මට පුළුවන් ඔයා වෙනුවෙන් මේක පර්චේස් කරලා කුරියර් කරලා වාගේ නිවසට මේ වන්න. ඔයගොල්ලෝ වෙනුවෙන් කරන සර්විස් එකක් විදිහට තමයි ටෙක් බොක්ස් අපි ඒක පටන් ගත්තේ. ඉතින් මේ වගේ තව වීඩියෝ එකක් බලන්න ඕන නම් වීඩියෝ එක දාපු ගමන් නොටිෆිකේෂන් එක එන්න ඕන නම් subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලන්ට ඕනම වෙලාවක නොටිෆිකේෂන් එක. ඉතින් සාමාන්‍යයෙන් හැම සතියකම සෙන්සුරාදා උදේ තමයි ඔයගොල්ලෝ වෙනුවෙන් වීඩියෝ එකක් දාන්නේ. ඉතින් වීකෙන්ඩ් එකේ මේ වගේ ටෙක් වීඩියෝ බලන්න සෙට් වෙන ටෙක් බොක්ස් එක. ඉතින් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා.